මේ රටේ මරණ දඬුවම අනිවාර්යෙන් ගේන්න ඕන කියන මගේ මතය. පේන හැටි නම් පාලනයේ දුර්වලතාවයක් තියෙන බව තමයි පේන්නේ. ওই මුළු ක්‍රමෙම දූෂිතනේ තියෙන්නේ. පොලිසියද, හමුදාවද, බන්ධන අය හැමෝම දූෂිතයි. හැමෝම දන්නවනේ තන බඩු යන විදිය. ඒගොල්ලෝ සම්බන්ධයක් තියෙනවා අනිවාර්යෙන්. මම දැක්කර මේ ප්‍රවෘත්තියක තියෙන ආයුධ මල්ලක් ගිහිල්ලා තියෙනවා. ඒතර ඒක කොහොමද යන්නේ? අනේ සල්ලි දෙනවා එකම දැන් මේලදී මම දැක්කා ඔය මේ පාතාලේ පන්තන අර මිනිස්සෙක් මම CID දුකෝද? ඒ නිලධාරීන්ට මේ අල්ලස් දීලා තියෙනවා මොනවද iPhone මේ දූෂිතයි. වෙනස් කරන්න පුළුවන් වෙයි. මං හිතනවා ඉතින් කාලයක් යයි. නීතිය හරියට ක්‍රියාත්මක වෙන බව පේනොත් මිනිස්සුත් ඒ විදිහට හැඩ ගැහෙවි. මම කියන්නේ මූලික දේ මරණ දඬුවම කියනවා. මරණ දඬුවම නැති හින්දා තමයි මේ ප්‍රශ්න ඔක්කොම ඇති වෙන්න හේතුව. ඒ කියන්නේ සිල්ලරට මිනි මරන්නේ මරණ දඬුවම නැති හින්දා. මම දන්නේ මේ ආණ්ඩුවෙත් එක්ක මගේ තියෙන එකම ප්‍රශ්නයක් නේද? ආණ්ඩුව මරණ දඬුවම ගේන්නේ නැහැ නේ. බුදුහාමුදුරන් කාලෙත් මරණ දඬුවම තිබ්බනේ. බුදුහාමුදුර ඒකට විරුද්ධව වැඩ කරේ නැහැ නේ. එහෙම නැති වුණාම මිනිස්සු සිල්ලරට මිනි මරන්න පෙළඹෙනවා. ඇයිද මේ මොහොතේ දන්නවනේ කොච්චර මම මිනි මරුවත් මට මරණයක් හිමි වෙන්නේ නැහැ. මම ඔය වැඩි මොනත් හිරේ යන්නේ විතරයි. ඉතින් මම වුණ හිරේ ගිහලා නිදා ඉන්න පුළුවන් කියලා. ඒත් අපි તો හිරේ ගිය මිනිස්සුත් ටික දවසෙන් මොකක් හරි වෙලා නිදහස් වෙලා ආවයි කියලා. උට තව වැඩක් කරන්න පුළුවන්. තව මිනි මරනට තුන් පෙළවෙනවා. නමුත් මරණ දඬුවම කියලා එකක් තිබ්බොත් මිනිහට බය ඇති වෙනවා. අපිට මොන හරි දෙයක් අපි ළමයෙක් පොඩි ළමයෙක් හරි දූෂණය කරන්න හිත මේ වෙනවනම් ඊට පස්සේ මනුස්සයෙක් මරන්න හරි හිතනවා. මනුස්සයෙක් ගහන්න හරි හිතනවනම්. එතකොට එයාගේ හිත දන්නවා ඒක මට මේක කරොත් මේ මාස මරනවා මටත් එනවා මරණ දඬුවම කියලා. අන්න එතකොට ඔය හරහා පාලනය කරන්න කියන්නේ සම්පූර්ණයෙන්ම කරන්න බැරි නමුත් පාලනයක් වෙයි. දැන් උතර බන්ධනාගාරයේ නිලධාරීන් මත 7 දෙනෙක් වගේ මැරලා තියෙනවා. ඔය මරණ වලට හේතුව ඒකනේ. මේ මිනිස්සු හිතන්නේ මේ අපිට ප්‍රශ්න නැහැ මේ අපි දැන් කොහොමත් ඇතුලේ ඉන්නේ මේ මරණට කමන්නේ නැහැ. මරණ දඬුවම තිබ්බනම් මේ ඔය අනිවාර්යෙන් ওই විදිහට සිල්ලට මිනි මරන්නේ නැහැ. මගේ සමාජුණත් මිනි මරන්නේ නැහැ. බතන ඇතුලේ හරි එළිය හරි. තව මිනි කීයක් මන් දන්නේ මැරෙන්න ඕනද කියලා මේගොල්ලන්ට මේ තීරණය ගන්න මේ ආණ්ඩුවට.